අයි හරි පුතාලා හැමෝටම සුබ දවසක්. මම ඉස්සෙල්ලම උසස් පෙළ අපේ පන්තිය පටන් ගන්න කලින් ඔයාලගෙන් චූටි ඉල්ලීමක් කරන්න තියෙනවා. අපි A level ක්ලාස් එකේදී නම් අනිවාර්යයෙන්ම කැමරා එක ඔන් කරන්න ඕන. දරුවෝ 3 දෙනෙක් ඉන්නවා. පුළුවන් ද පුතාලා කැමරා එක චුට්ටක් ඔන් කරන්න හැමෝම? හරි. දරුවෝ 3 දෙනෙක් ඉන්නවා. අමායා, අමල්ෂා, මයුමි පුතාලා කැමරාව ටිකක් ඔන් කරන්න 3 දෙනාම. මොකද දැන් අපි කෝසස් කරනකොට අපි කැමරා ඔන් කරන්නේ නැහැ. හැබැයි A level ක්ලාස් එකේදී නම් අපි කැමරා එක ඔන් කරන්න වෙනවා. මම රික්වෙස්ට් කරන්නම් ටිකක් වීඩියෝ එක ඔන් කරන්න පුතාලා. හරි. අපි මෙහෙම පටන් ගමුකෝ දැනට එහෙනම්. හරි. දරුවෙක්ගේ කම්පියුටර් එකේ ප්‍රශ්නයක් කියලා දෙනවා. හරි. අපි දැන් කතා කරමුකෝ. කම්පියුටර් එකේ ඉන්නේ. හරි. අහන්න. මෙහෙමයි පුතාලා. හරි. හරි. අපි ඔයාලට මට මැසේජ් කරන්න පුළුවන් පුතාලා හිමාෂි පෙරේරා කියලා account එක තියෙනවා. ඒකෙන් තමයි ඔයා මැසේජ් කරන්න ඕනේ මට. අපි චුට්ටක් මේ විදිහේ කතා කරලෙමු. මම තමයි ක්ලාස් එක දිගටම කරන්නේ. මගේ නම තමයි හිමාෂි පෙරේරා. මම ඉස්සෙල්ලාම මගේ qualifications ටික පැහැදිලි කරලා ඉන්නම්. මම ඉස්සෙල්ලාම කියන්නම් පුතාලා අපි A level classes මේ අවුරුද්ද වෙනකන් කියන්නේ 2027 වෙනකම්ම අපි A level classes කරන්නේ මාතර කියන නගරේ තමයි අපි ෆිසිකල් ක්ලාසස් තියෙන්නේ. දැනුත් අපි ෆිසිකල් ක්ලාසස් තියෙන්නේ මාතර කියන ටවුන් එකේ. එතකොට ගිය අවුරුද්දේ ටිකක් දරුවෝ කීප දෙනෙක්ගේ රික්වෙස්ට් එකක් තිබුණා සහ මේ වෙනකොටත් දරුවෝ 7 දෙනෙක් ලියාපදිංචි වෙලා ඉන්නවද? එයාලා නැත්තේ ඇයි කියන එක දන්නේ නැහැ. ගිය සතිය වෙනකොටත් දරුවෝ දෙන්නෙක් ලියාපදිංචි වෙලා හිටියේ. ඊට පස්සේ අපි බදාදා දිනේ සිකුරාදාට මාරු කරගත්තා. අදට පළවෙනි දවස් අපි සිකුරාදා තියමු කියලා. එතකොට දරුවෝ ඒ වෙනකොට 7 දෙනෙක් ලියාපදිංචි වෙලා ඉන්නවා දැනට ක්ලාස් එකේ. එතකොට පුතාලා මේ ගෲප් එකේ අපි 40ක් විතර ඉන්නවා. අපි බලමු මොකද වෙලා තියෙන්නේ කියලා. උසස් පෙළ ගැන අපි කතා කරන්න කලින් අපි A level classes මම කලින් කිව්වා වගේ දැනට අපේ ෆිසිකල් විදිහට තමයි අපි කරගෙන යන්නේ. මාතර නගරේ අපේ ෆිසිකල් classes තියෙනවා. එතකොට පුතාලා උසස් පෙළ ජපාන් භාෂාව උගන්වන්න මම ජපානයේ ටෝකියෝ ඉන්ටර්නැෂනල් යුනිවර්සිටි එකේ ටෝකියෝ අන්තර්ජාතික විශ්වවිද්‍යාලයේ ජපාන් භාෂාව පිළිබඳ උපාධියක් තියෙන ගුරුවරයෙක් සහ JLPT N1 කියන ලෙවල් එක පාස් ක්වොලිෆයිඩ් ටීචර් කෙනෙක් විදිහට තමයි මම ඔයාලත් එක්ක මේ ජපාන් භාෂාව උසස් පෙළ විෂයක් විදිහට උගන්වන්න සම්බන්ධ වෙලා තියෙන්නේ. දැනට අපේ ක්ලාසස් වල රිසර්ච් හැමදේම අපි ඔයාලත් එක්ක බෙදාගෙන තියෙනවා. අපේ A level ක්ලාස් එක දරුවෝ 150ක් 170ක් ඉන්න ක්ලාස් එකක් තමයි අපි මාතර නගරේ කරන්නේ. එතකොට ටිකක් දුර පැති වලින් දරුවන්ට සම්බන්ධ වෙන්න අමාරුයි කියලා කියපු නිසා තමයි මේ විදිහට A level ක්ලාස් එක මේ විදිහට කරන්න පටන් ගත්තේ. එතකොට පුතාලා මම ඔයාලත් එක්ක පොඩ්ඩක් විස්තර ටිකක් කතා කරලා ඉන්නම්. A level සබ්ජෙක්ට් එකක් විදිහට ජපාන් භාෂාවේ තියෙන වැදගත්කම සහ ජපාන් භාෂාව කොයි වගේද කියන එක ගැන අද ඔයාලත් එක්කම කතා කරන්න බලාපොරොත්තු වෙනවා. අද ලොකු වෙලාවක් තියෙන්නේ අපි පැයක් එකමාරක් වගේ වෙලාවක් තමයි තියෙන්නේ. ක්ලාස් එක වෙලාවේ ඔයාලට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අහලා දැනගන්න පුළුවන් ඔයාලට. මගේ chat box එක තියෙනවා හිමාෂි පෙරේරා කියලා. ඒකේ chat box එකට ඔයාලට chat එකට message එකක් එවන්න පුළුවන්. ඔයාලට තියෙන ඕනම ගැටලුවක් අහලා දැනගන්න පුළුවන්කම තියෙනවා. මම ඉස්සෙල්ලම කියන්නම් පුතාලා ජපාන් භාෂාව අපි කොහොමද තෝරගන්න ඕන? උසස් පෙළට විෂයක් විදිහට තෝරාගන්න ජපාන් භාෂාවේ තියෙන වැදගත්කම මොකක්ද කියන එක මම ඔයාලත් එක්ක ඉස්සෙල්ලම කතා කරලා ඉන්නම්. පුතාලා උසස් පෙළ සබ්ජෙක්ට් එකක් විදිහට ජපාන් භාෂාව තෝරාගන්න පුළුවන් තමන් කලා අංශය ඉගෙන ගන්න දරුවෙක් නම්. ඒ කියන්නේ ආර්ට් සබ්ජෙක්ට් එකක් කරන දරුවෙක් නම් සබ්ජෙක්ට් එකේ ප්‍රධාන විෂයක් විදිහට අපිට ජපාන් භාෂාව තෝරාගන්න පුළුවන්. කලා විෂයන් කියලා කියනකොට මීඩියා, ජෝග්‍රෆි වගේ සබ්ජෙක්ට්ස් කරන දරුවන්ට පුළුවන්කම තියෙනවා මෙන්න මේ කලා විෂයක් විදිහට ජපාන් භාෂාව තෝරාගන්න.
ඒ වගේම තමයි පුතාලා භාෂා කියන කැටගරි එකේදී භාෂා කියන අංශයෙන් ඉගෙන ගන්න දරුවන්ට ඒ කියන්නේ ජපන් භාෂාව සමග තවත් එක් විදේශ භාෂාවක් ඉගෙන ගත්තොත් කලාංශයේ දරුවෝ භාෂා කියන කැටගරි එකට තමයි වැටෙන්නේ. ඒ කියන්නේ කලාංශයේ සබ්ජෙක්ට්ස් කරන ගමන් ජපන් භාෂාවත් එක්ක තවත් විදේශ විෂයක්. සරලවම කිව්වොත් විදේශ භාෂා දෙකක් ඉගෙන ගන්න දරුවෙක් භාෂා කියන කැටගරි එකට එකතු වෙනවා. ඒ වගේම තමයි පුතාලා කොමර්ස් කරන දරුවන්ටත් එක සබ්ජෙක්ට් එකක් විදිහට කොමර්ස් කරනවා කියනකොට accounting වෙන්න පුළුවන්, business වෙන්න පුළුවන්. කොමර්ස් කරන දරුවන්ටත් එක සබ්ජෙක්ට් එකක් විදිහට අවශ්‍ය නම් ජපන් භාෂාව කරන්න පුළුවන්. ඒ වගේම තමයි එක එක කොටස් වලින් අරගෙන හදාගන්න පොදු විෂය ධාරාව යටතේ පෙනී සිටින. ඒ කියන්නේ මැත්ස් වලින් සමහරවිට එක සබ්ජෙක්ට් එකක්, කොමර්ස් වලින් හෝ ටෙක්නොලොජි වල එක සබ්ජෙක්ට් එකක්, ජපන් භාෂාව කරන දරුවන්ට පොදු කියන විෂය ධාරාවෙන් පුළුවන්කම තියෙනවා පුතාලා උසස් පෙළ තෝරාගන්න. ඒ කියන්නේ A level වලට පෙනී සිටින දරුවෙක් නම් ඔයාලට ජපන් භාෂාව තෝරාගන්න වෙන්නේ කලා අංශය සහ භාෂා අංශය, කොමර්ස් සහ වාණිජ්‍ය අංශය සහ පොදු විෂය ධාරාව කියන කොටස් වලදී තමයි ජපන් භාෂාව විෂයක් විදිහට තෝරාගන්න තියෙන්නේ. මම ලංකාවේ උසස් පෙළ දරුවන්ට උගන්වන්න පටන් ගත්තේ 2019 අවුරුද්දේ ඉඳන්. 2019 අවුරුද්දේ ඉඳන් මේ වෙනකොට අපේ ගොඩක් ප්‍රතිඵල සහිත දරුවෝ මාතර නගරේ බිහි වෙලා තියෙනවා. හේතුව තමයි මම මේ වෙනකන් ෆිසිකල් ක්ලාසස් කරේ මාතර කියන නගරේ විතරයි. මොකද මම ගොඩක් වෙලාවට අපේ ආයතනය මගේ ආයතනයේ සෙන්සේ ජපනීස් සෙන්ටර් කියන ආයතනය ජපන් යවන එක වැඩ ජොබ්ස් වලට ජපන් යවන එක සහ කෝසස් කරන එකේ හැමදේම කරන නිසා. ඔයාලටත් මේ අතරෙදිම මම විශේෂ අවස්ථාවක් විදිහට අපේ තියෙන N5 N4 courses වලට නොමිලේ සම්බන්ධ වීමේ හැකියාව මම ඔයාලට දෙනවා N5 සහ N4 courses වලට. එතකොට පුතාලා අපි කතා කරොත් ජපන් භාෂාව ගැන. ජපන් භාෂාව මම කියවන ඉස්සෙල්ලම තෝරගත්තේ හරියම සුළු ප්‍රමාණයක් කියලා. එතකොට ඒ හරියම සුළු ප්‍රමාණයෙන් දැන් මේ ජපන් භාෂාව තෝරගන්න දරුවෝ වැඩි වෙන්න හේතුව තමයි ජපන් භාෂාව මේ භාෂා කියන කැටගරි එකෙත් පුතාලා කලාංශය ගත්තත් භාෂා කියන කැටගරි එකකින් ගත්තත් මොන විදිහට ගත්තත් ජපන් භාෂාව හර විෂය කාණ්ඩයට තමයි අයිති වෙන්නේ. හර විෂයක් කියලා සරලවම අපි අර්ථ දක්වන්නේ පුතාලා බහුතරයක් දරුවන්ට අමාරුයි කියලා සම්මත වුණත් ඉසෙට් ස්කෝර් එක වැඩි කියන කැටගරි එකේ සබ්ජෙක්ට් අපි හර විෂයක් විදිහට ගන්නවා. ඒ කියන්නේ තමන් තෝරගන්න විෂයන් තුනෙන් එක් විෂයක් විදිහට ජපන් භාෂාව ගත්තොත් ඔයාලට ඉහළ ඉසෙට් අගයකට යෑමේ හැකියාව තියෙනවා. ඒක තමයි මෙතන තියෙන ප්‍රධානම වාසිය. ඔයාලා තෝරගන්න සබ්ජෙක්ට් වලින් ජපන් භාෂාව කියලා කියන්නේ හර විෂය කාණ්ඩයට අයිති වෙන සබ්ජෙක්ට් එකක්. ඒ කියන්නේ ඔයාලට සමහරවිට D එකක් තිබ්බත් තමන්ගේ ඉසෙට් ස්කෝර් එක වැඩි කරගන්න ජපන් භාෂාව අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම තමයි මගේ පෞද්ගලික අදහස තමයි ජපන් භාෂාව කියන විෂය පුතාලා දැන් මම ගොඩක් වෙලාවට මම අනිත් සබ්ජෙක්ට් ගැන කතා කරනවා නෙවෙයි මම මගේ සබ්ජෙක්ට් එක ගැන කතා කරනකොට ජපන් භාෂාව කියන්නේ පුතාලා ඉගෙනගෙන ඉවරුණාට පස්සේ අපි අතාරින්න හොඳ සබ්ජෙක්ට් එකක් නෙමෙයි. ඒ කියන්නේ ප්‍රධාන වශයෙන්ම මම දකින උසස් පෙළ ජපන් භාෂාවේ ප්‍රධාන පාත් දෙකක් තියෙනවා. ශින්රෝගා ෆුතාත්සු අරිමාස් පියවරවන් දෙකක් තියෙනවා. යන්න පුළුවන් මාර්ග දෙකක් තියෙනවා. එකක් තමයි මම පළවෙනියටම දකින දේ තමයි ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාලයක උපාධියක් කරන්න ජපන් භාෂාව තෝරගන්න පුළුවන්. ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාලයක උපාධියක් කරන්න ඔයාලට ජපන් භාෂාව තෝරගන්න පුළුවන්. ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාලයක උපාධියක් විදියට ජපන් භාෂාව තෝරාගත්තට පස්සේ ඔයාලට යන්න පුළුවන් තාගත ඔයාලට යන්න පුළුවන් දුර ගොඩාක් තියෙනවා පුතාලා. දැන් ගොඩක් වෙලාවට ලංකාවේදී අපි ගොඩක් කට්ටිය දකින්නේ දරුවන්ට මේ පොඩි දරුවන්ගේ ඔළුවට දාලා තියෙන ප්‍රධානම රැකියාවන් දෙකයි තියෙන්නේ. මමත් චූටි කාලේ හිතන් හිටියේ ඕකෙන් එකක් කරන්න තමයි. පස්සේ කාලෙක මම කියන්නම්කෝ. මොකද අපි අවුරුදු දෙකක් ඉන්න ඕනනේ අපි එතකොට කතා කරමු. මමත් චූටි කාලේ හිතන් හිටියේ ડોක්ටර් කෙනෙක් වෙනවා කියලා. සහ ගොඩාක් දරුවෝන්ගේ චූටි කාලෙම දෙමව්පියෝ සහ මේ අවට වටපිටාව තියෙන ඉස්කෝල වලින් දරුවන්ගේ ඔළුවට දාන එකක් තමයි එක්කෝ එයා ડોක්ටර් කෙනෙක් වෙන්න ඕන. එහෙමත් නැත්නම් ඔයා ඉංජිනේර කෙනෙක් වෙන්න ඕන කියන එක. ලංකාවේ අපි දකින ප්‍රධානම ජොබ්ස් වලට තියෙන ඔන්න ඔය ජොබ් දෙක. හැබැයි පුතාලා ජපන් භාෂාව වගේ විෂයක් ඉගෙන ගත්තට පස්සේ මේ විෂය හරිම අන්තර්ජාතික විෂයක්. මේකේ ප්‍රයෝජනේ අපි ඇත්තටම ගන්න තියෙන්නේ ලංකාව විතරක් නෙමෙයි විදේශ රටවල් වලදී විශේෂයෙන්ම ජපානයේදී තමයි අපිට මේකේ හරිම ප්‍රයෝජනය ගන්න තියෙන්නේ. කියන්නේ මේකේ තියෙන ඇත්තම ප්‍රයෝජනය අපිට ගන්න තියෙන්නේ පුතාලා ජපානයේදී තමයි ගන්න තියෙන්නේ.
එතකොට මේ ජපන් භාෂාව විෂයක් විදිහට ඉගෙන ගන්න පටන් ගත්තම පුතාලා රාජ්‍ය විශ්වවිද්‍යාලයකට ඇතුළත් වෙලා මේකත් එක්ක කරන්න පුළුවන් ලස්සන උපාධි ගොඩාක් තියෙනවා. ඒ කියන්නේ මේක එකට කම්බයින් කරලා අපිට අනාගතයට ප්‍රයෝජනෙට ගන්න පුළුවන් ගොඩාක් විෂයන් තියෙනවා පුතාලා. උදාහරණයක් විදිහට ජපන් භාෂාවත් එක්ක අන්තර්ජාතික සබඳතා කියන උපාධිය හැදෑරුවොත් ජපන් භාෂාවත් එක්ක අන්තර්ජාතික සබඳතා කියන උපාධිය හැදෑරුවොත් ඔයාලට පුළුවන් පුතාලා ලංකාවේ රාජ්‍ය නොවන සමාගම්වල රැකියාවන් වල නිරත වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ශ්‍රී ලංකාවේ තියෙන විදේශිත කම්පැනිස් වල නැත්නම් විදේශිත ආයෝජන සැලැස්මවල් එක්ක ඔයාලට සම්බන්ධ වීමේ හැකියාව තියෙනවා. මොකද මේකෙන් ඔයාලට කතා කරන්නේ රටවල් අතර සම්බන්ධතා තියාගන්න ජොබ් කැටගරිස් වලට ඔයාලට යොමු වීමේ හැකියාව තියෙනවා. ඒ කියන්නේ ජපන් භාෂාව සබ්ජෙක්ට් එකක් විදිහට උසස් පෙළට කරලා කැම්පස් ගිහිල්ලා කරලා ඒකත් එක්ක එකතු කරගෙන ඔයාලට පුළුවන් පුතාලා ගොඩාක් කම්පැනිස් වල රැකියාවට යන්න. එතකොට මේ ගොඩක් කම්පැනි වල රැකියාවට යනවා කියන්නේ මොන වගේ රැකියාව අවස්ථාවන්ද පුතාලා ඔයාලට මේ ජපන් භාෂාවෙන් තියෙන්නේ. මම ඔයාලට කිව්වා මේ විදේශ ආයතනවල තියෙන රැකියාවන් ගන්නකොට දැන් අපි ලංකාවේ සාමාන්‍ය යන සැලරි රේන්ජ් එකක් තියෙනවානේ පුතාලා. අපි හිතනවා ඕම වැටුප දැන් රුපියල් 25000ක් 30000ක් විතර ඇති. සාමාන්‍යයෙන් ගුරුවරයෙක් සාමාන්‍යයෙන් මම හිතන රුපියල් 50000ක් රජයේ ගුරුවරයෙක් 50000ක් 80000ක් විතර ගානකට යනවා ඇති. දැන් ලංකාවේ සම්මතයි කියලා හිතන සාමාන්‍ය වැටුප අපි හිතන්නකෝ පුතාලා ලක්ෂයක් කියලා. ඒ වගේ 3 ගුණයක විතර සාමාන්‍ය වැටුපකට වලට විදේශ සමාගම් වල රැකියාවට යන්න පුළුවන්කම තියෙනවා පුතාලා මෙන්න මේ වගේ ජපන් භාෂාව සබ්ජෙක්ට් එකක් විදිහට ඉගෙන ගත්තොත්. ඒ වගේම තමයි ඔයාලට ඉන්ටර්ප්‍රිටර් කෙනෙක් විදිහට ජොයින් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් භාෂා පරිවර්තක කෙනෙක් විදිහට සම්බන්ධ වෙලා අසීමිත තරම් ඒ කියන්නේ උදාහරණයක් විදිහට ඔය කියපු විසා වර්ග වලට ජපානයට යන අය ඉන්නවා. ඒ වගේම තමයි ජපාන් හා සම්බන්ධ කම්පැනිස් තියෙනවා. ඒ වගේ භාෂා පරිවර්තකයෙක් විදිහට ගිහිල්ලා තමන්ට මහන්සි වෙන්න පුළුවන් වල ප්‍රමාණයට එහෙම නැත්නම් තමන්ගේ හැකියාවේ උනන්දුවේ ප්‍රමාණයට වලට සම්බන්ධ වෙන්න පුළුවන්කම තියෙනවා. මට විනාඩි දෙන්න ළමයි. ගොමෙනසයි. මගේ මේගොල්ලෝ චුට්ටක් අවුල් වෙලා තියෙන මේ දවස්වල අපි අවුරුදු උත්සවයක් තිබ්බා. ඒ නිසා. එතකොට පුතාලා දැන් ඔන්න විදිහේ අවස්ථාවන් ගොඩාක් තියෙනවා. එතකොට දැන් මම මේ කතා කරේ පුතාලා ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාලයකට ගිහිල්ලා. ඒ වගේම තමයි ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාලයක සාමාන්‍ය ජපන් භාෂාව උපාධියක් විදිහට ඉගෙනගෙන ඔයාලට තමන්ගේ උපාධිය දෙවෙනි කොටස් සම්පූර්ණ කරන්න ජපානයට යන්න පුළුවන්කම තියෙනවා. එහෙමත් නැත්නම් අපි කියන ඩිග්‍රී එක টොප් අප් කරගන්න, ඒ ඩිග්‍රී එකේ ලෙවල් එක වැඩි කරගන්න අර්ධ ශිෂ්‍යත්ව, පූර්ණ ශිෂ්‍යත්ව සහ ජපානයට යාමේ හැකියාව තියෙනවා පුතාලා. තමන් රාජ්‍ය විශ්වවිද්‍යාලයකදී ජපන් භාෂාව උපාධියක් විදිහට ඉගෙන ගත්තොත්. ඒ වගේමයි මේකේ තවත් අතුරු කතාවක් තියෙනවා. ඒ අතුරු කතාව තමයි පුතාලා දැන් සමහර සබ්ජෙක්ට් තියෙනවා පුතාලා ලංකාවේ කැම්පස් එකකට ගෙන ගියොත් ඒ සබ්ජෙක්ට් එක ආයෙ වලට ප්‍රයෝජනෙට ගන්න වෙන්නේ නැහැ. ඒක ප්‍රයෝජනෙට ගන්න තියෙන්නේ ලංකාවේ කැම්පස් එකකට ගියොත් විතරයි. හැබැයි පුතාලා මේක එහෙම නැහැ. ජපන් භාෂාව විෂයක් විදිහට හදාරලා ඔයාලා ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාලයකට ගියේ නැත්නම් ඔයාලට ජපානයට යෑමට හැකියාවක් තියෙනවා. උනත් ජපාන් යන්න පුළුවන්. කොහොමද අපිට එහෙනම් ජපානයට යන්න පුළුවන්කම තියෙන්නේ? ඔයාලට අවශ්‍ය විදිහට එතෙන්ට වත්කම් පෙන්වීමේ හැකියාව තියෙනවා නම් එහෙමත් නැත්නම් වත්කම් පෙන්වීමේ හැකියාව නැතත් ජපාන වල රැකියාවකට යන්න අවශ්‍යයි නම් ඔයාලට පුතාලා උසස් පෙළින් පස්සේ ස්ටුඩන්ට් වීසා, ට්‍රේනින් වීසා හෝ වර්කින් වීසා මගින් තමන්ගේ ක්වොලිෆිකේෂන්ස් ටික සම්පූර්ණ කරලා තියෙනවා නම් ජපානයට යන්න. හැබැයි පුතාලා මම ගොඩක් වෙලාවට උසස් පෙළවලදී දරුවන්ව යොමු කරන්න කැමති ලංකාවේ විශ්වවිද්‍යාලයකට ගිහිල්ලා ලංකාවේ විශ්වවිද්‍යාල ඉස්සලම උසස් පෙළට හොඳ A පාස් එකක් B පාස් එකක් අරගෙන ලංකාවේ විශ්වවිද්‍යාලයකට ගිහිල්ලා ලංකාවේ විශ්වවිද්‍යාලයෙන් පස්සේ ජපානයට යන්න තමයි මම ගොඩක් දරුවෝ එහෙම කරනවට තමයි මම කැමති වල මොකද ඔයාලා පොඩි ළමයි නිසා. ඒ වගේම තමයි පුතාලා එහෙමත් නැත්නම් අර මම කියපු විදිහට ජපානයේ රැකියාවක් කරන්න, ජපානයේ ඉගෙන ගන්න, ස්ටුඩන්ට් වීසා හෝ මොකක් හරි වර්කින් වීසා එකකට, ට්‍රේනින් වීසා එකකට යන්න පුළුවන්. ස්ටුඩන්ට් වීසා වලින් ජපානයට යන්නත් ගොඩක් දරුවෝ බලාපොරොත්තු වෙනවා. එතකොට කොහොමද ස්ටුඩන්ට් වීසා එකකට යන්නේ කියලා කතා කරොත් එහෙම ලංකාවේ උසස් පෙළ සබ්ජෙක්ට් එකක් විදිහට ඉගෙනගෙන ජපන් භාෂාව හොඳට පුහුණු වෙලා Tamanට හැකියාව තියෙනවා නම් අපිට පුළුවන් පුතාලා උසස් පෙළ සහ අපේ අදාළ වයස සම්පූර්ණ වෙලා තියෙනවා නම් ජපානයේ ජැපනීස් ලැන්ග්වේජ් ස්කූල් එකක ඉගෙන ගන්නවට යන්න පුළුවන්කම තියෙනවා. ජපන් භාෂා පාසලක ඉගෙන ගන්න යන්න පුළුවන්කම තියෙනවා.
ජපන් භාෂා පාසලක ඒ විදිහට ඉගෙන ගන්නකොට ඔයාට ජපන් භාෂා පාසල අවුරුද්දක් හෝ අවුරුදු එකහමාරකින් ඉවර කරාට පස්සේ ඔයාට පුළුවන් පුතාලා ජපානයේ තියෙන විශ්වවිද්‍යාලයක ඔයා කැමති සබ්ජෙක්ට් එකක් ඉගෙන ගන්න. ඔයා කැමති සබ්ජෙක්ට් එකක්. කැමති සබ්ජෙක්ට් එකක් ඒක හොටෙල් පැත්ත වෙන්න පුළුවන්, පිරිමි ළමයිට නම් ඔටෝමොබයිල් පැත්ත වෙන්න පුළුවන්, ෆුඩ් සර්විස් පැත්ත වෙන්න පුළුවන්, ආකිටෙක්චර් වෙන්න පුළුවන්, ඉන්ටීරියර් ඩිසයිනින්, ග්‍රැෆික් ඩිසයිනින් ඕන එකක්. ඔයාලා කැමති ජොබ් ෆීල්ඩ් එකකින් ඔයාලට ඉගෙනගෙන ජපානයේම රැකියාවකට පසු කාලීනව යොමු වීමේ හැකියාව තියෙනවා. එක දිගට වසර 8ක් ජපානයේදී හිටියට පස්සේ ඔයාලට ජපානයේ ස්ථිර පුරවැසිභාවය ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ස්ථිර පුරවැසිභාවය ලැබුණාට පස්සේ කියන්නේ ඔයාලා අවුරුදු 8ක් ඉඳලා ස්ථිර පුරවැසිභාවය ලැබුණාට පස්සේ ඔයාගේ ඩිපෙන්ඩ්ස්ලා ඒ කියන්නේ ඔයාගෙන් යැපෙන අයවත් ජපානයට ගෙන්වා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ කියන්නේ ජපන් භාෂාව කියලා කියන්නේ පුතාලා එක පැත්තකින් විතරක් ප්‍රයෝජනවත් වෙන සබ්ජෙක්ට් එකක් නෙමෙයි. මේක ගොඩාක් ලොකු ප්‍රතිඵල සහිත ගොඩාක් ලොකු ප්‍රයෝජන සහිත විෂයක් තමයි ජපන් භාෂාව කියලා කියන්නේ. ඒ වගේම තමයි මේ ජපන් භාෂාව පුතා සබ්ජෙක්ට් එකක් විදිහට ඉගෙන ගන්නකොට අපිට ඉගෙන ගන්න තියෙන පොත් කීපයක් තියෙනවා. මම ඔයාලට මේ පොත් ටික පෙන්නන්නම්. මට විනාඩියක් දෙන්න. මෙන්න මේවා තමයි ඔයාලට අරගන්න තියෙන පොත්. වෙනත් සබ්ජෙක්ට් වගේ නෙමෙයි පුතාලා ජපන් භාෂා විෂයක් විදිහට ඉගෙන ගන්නකොට ඔයාලට කියෝකෂෝ එකක් තියෙනවා. එහෙමත් නැත්නම් සරලවම කිව්වොත් අච්චු පුතා ටෙක්ස්ට් බුක් එකක් තියෙනවා. එතකොට ඔයාලා කරන්න තියෙන සබ්ජෙක්ට් මොකක්ද කරන්න තියෙන දේවල් මොකක්ද කියන එක ඔයාලා දන්නවා පුතාලා. මේක තමයි පුතාලා ජපන් භාෂාවට අදාළ පෙළ පොත. හරිද? මේක මම පස්සේ ගෲප් එකට දාන්නම්. ශ්‍රී ලංකා ඒ ලෙවල් ශ්‍රී ලංකාවේ උසස් පෙළ විෂයක් විදිහට ඉගෙන ගන්නවා නම් මෙන්න මේ පොත තියෙනවා පුතාලා. මේ පොත තමයි අපිට ඉගෙන ගන්න තියෙන්නේ. මෙන්න මේ පොත තමයි අපිට ඉගෙන ගන්න තියෙන්නේ. මෙන්න මේක තමයි පොත. මේ පොත පුතාලා රුපියල් 440ක් වෙනවා. මේ පොත රුපියල් 440ක් වෙනවා. මේකේ ගහලා තියෙන පුතාලා grade 12 part 1. මේක සරසවි බුක් ෂොප් වල, සමුද්‍ර බුක් ෂොප් වල, ගුණශ්‍රේණ බුක් ෂොප් වල ගන්න පුළුවන්. මේක සරසවි බුක් ෂොප් එකෙන් අපි අරගෙන තියෙන මේක 440 වුණා. ඊට පස්සේ මෙන්න මේ පොත සල්ලි තියනවා නම් දෙමාපියන්ට ඒ වෙලාවේ මෙන්න මේ පොතත් පුළුවන් නම් ගන්න පුතාලා මේක part 2 එක. මේක තමයි අපිට 13 වසරට ඉගෙන ගන්න තියෙන පොත. මේ පොත තමයි අපිට 13 වසරට ඉගෙන ගන්න තියෙන පොත. මේක රුපියල් 360ක් තමයි වෙන්නේ. තවත් එක පොතක් තියෙනවා පුතාලා. ඒක තමයි මෙන්න මේක. මේක දැන් මම පාවිච්චි කරලා ටිකක් කැත වෙලා තියෙන්නේ. මෙන්න මේ පොතක් තියෙනවා. මම පස්සේ group එකට ෆොටෝ එක දාන්නම්. මේ පොත තමයි පුතාලා අපිට kanji වලට කරන්න තියෙන ටෙක්ස්ට් බුක් එක. මේක තමයි අපිට කරන්න තියෙන පුතාලා kanji පොත විදිහට අපි පාවිච්චි කරන්නේ. එතකොට පුතාලා අපිට පොත් තුනක් තියෙනවා. මේක තමයි grade 12 part 1 එක. මේක 12 වසරේදී අපි කරන්න තියෙනවා. මේක තමයි part 2 එක. මේක අපි 13 වසරේදී කරන්න තියෙනවා පුතාලා. මේක තමයි part 3 එක නෙමෙයි මේක kanji පොත. මේක 12 වසරට 13 වසරට දෙකදීම අපි මේක තමයි කරන්න තියෙන්නේ. ඒ වගේම තමයි පුතාලා මෙන්න මේ විදිහේ එක අමතර කියවීම් පොතුත් තියෙනවා. ඒවා පස්සේ අපි ගමු. දැනට අවශ්‍ය වෙන්නේ පුතාලා දැන් අපි මේ කතා කරපු part 1 එකයි part 2 එකයි kanji කියන පොතයි තමයි පුතාලා අපිට දැනට වැදගත් වෙන්නේ. එතකොට පුතාලා ජපන් භාෂාව ඉගෙන ගන්න මොනවද ඔයාලට තියෙන්න ඕනේ සුදුසුකම්? සමහර එක ඉස්කෝලවල මම දැකලා තියෙනවා පුතාලා ජපන් භාෂාව කරන්න ඉංග්‍රීසි ඕන වගේ එක කවුන්දේසි පාසල් මට්ටමින් ඇතුළත් කරගෙන තියෙනවා. හැබැයි ඇත්ත වශයෙන්ම ජපන් භාෂාව ඉගෙන ගන්න ඉංග්‍රීසිවත් මුකුත්ම දෙයක් අවශ්‍ය වෙන්නේ නැහැ. මේකට ඕන වෙන්නේ පුතාලා චූටි මොළයක් සහ ගොඩාක් ලොකු කැපවීමක් තමයි ඕන වෙන්නේ. සහ ආසාවක්, කැමැත්තක්. ඒ කියන්නේ ඔයාලගේ ලොකු ටාගට් එකට ඔයාලට ජපානයට යන්න ඕනද? එහෙමත් නැත්නම් ලංකාවේ විශ්වවිද්‍යාලයක ජපන් භාෂාව ඉගෙන ගන්න ඕනද? කියන ඔයාගේ මේ ලොකු හීනේ ඔයාගේ ඇතුලේ තියෙනවා නම් ඔයාට ගොඩාක් මහන්සි වෙන්න පුළුවන් නම් ඒ වෙනුවෙන් ඔයාට කැප වෙන්න පුළුවන් නම් මේක අපිට දිගටම කරගෙන යන්න පුළුවන් ලස්සන සබ්ජෙක්ට් එකක්. මේක ඇතුලේ පුතාලා තර්ක කරන්න දේවල් මුකුත් නැහැ. හැබැයි පුතාලා මේක ඇතුලේ තියෙන්නේ කටපාඩම් කරන්න තියෙන දේවල් තමයි තියෙන්නේ. කටපාඩම් කරන්න. ඒ කියන්නේ මහන්සි වෙලා පාඩම් කරන්න තියෙන දේවල් තමයි තියෙන්නේ. මම ලබන සතියේ අපේ පන්තිය කරාට පස්සේ ඉඳන් අපි කතා වෙමු කවදද ආයේ පන්ති තියෙන්නේ කියලා. අපි ඔයාලට හෙට දවසේ අපේ ආයතනයෙන් කෝල් කරයි. කෝල් කරලා ඔයාලත් එක්ක කන්ෆර්ම් කරගනි කොහොමද වැඩේ ඉස්සරහට වෙන්නේ කියන එක.
ඊට පස්සේ පුතාලා පුළුවන් ඔයාලට කැමති විදිහට මේක ඉස්සරහට කරගෙන යන්න පුළුවන් අපිට. එතකොට පුතාලා කොහොමද අපි රැයද කරන්නේ, දවල්ද කරන්නේ, කොහොමද කරන්නේ කියන එක අපි ඔයාලගේ ක්ලාස් එකෙන් පස්සේ ඔයා දිගටම සම්බන්ධ වෙනවා නම් අපිට ඔයාලට කතා කරන්න, කෝල් කරන්න පුළුවන් contact number එකක් දෙන්න WhatsApp නැතුව normal line එකේ හරි. එතකොට ඒට අපි ආයතනයෙන් කතා කරලා ඔයාලත් එක්ක විස්තර ටික කතා කරගනි. කොහොමද අපි time එක arrange කරගන්නේ කියන එක. එතකොට පුතාලා මේකෙදි අපි සතිය ගාන වලට වචන පාඩම් කරන්න දෙනවා. දවස ගානේ පාඩම් කරන්න දෙනවා වචන. ඒකෙන් සතියට සැරයක් වලගේ ඩික්ටේෂන් ගන්නවා. ඒ වගේම තමයි දැන් අපි මේ ජපන් භාෂාව ගන්නකොට පුතාලා මම චුට්ටක් ලියලා පෙන්නන්නම් ඔයාලට. ජපන් භාෂාව පුතාලා අන්තර්ජාතිකව පිළිගන්න එක මට්ටම් තියෙනවා. උදාහරණයක් විදිහට පළවෙනි මට්ටම තමයි පුතාලා N5 කියලා කියන්නේ. N5 N5 කියලා කියන්නේ පුතාලා අන්තර්ජාතිකව පිළිගන්න ජපන් භාෂාවේ මූලිකම මට්ටම තමයි පුතාලා N5 කියලා කියන්නේ. N5 කියන ලෙවල් එක ඉවර වුණාට පස්සේ තියෙන ලෙවල් එක තමයි පුතාලා N4. ඊට පස්සේ තියෙන ලෙවල් එක තමයි පුතාලා N3. ඊට පස්සේ තියෙන ලෙවල් එක තමයි පුතාලා N2. ඊට පස්සේ තියෙනවා N1 කියන මට්ටම. මෙතනදී පුතාලා N5 කියන මට්ටමයි N4 කියන මට්ටමයි N3 කියන මට්ටමයි මෙන්න මේ මට්ටම් තුනේම එකතුවක් තමයි පුතාලා A level කියලා කියන්නේ. උසස් පෙළ කියන්නේ. ඒ කියන්නේ N5 එක සම්පූර්ණයෙන්මයි N4 එක සම්පූර්ණයෙන්මයි N3 එකෙන් භාගයක් අයිති පුතාලා උසස් පෙළට. N5 කියන මට්ටම සම්පූර්ණයෙන්ම N4 කියන මට්ටම සම්පූර්ණයෙන්ම සහ N3 කියන මට්ටමෙන් සම්පූර්ණයෙන්ම නෙමෙයි. ඒකෙන් භාගයක් ඇතුළත් පුතාලා මෙන්න මේ උසස් පෙළට. එතකොට අපි මේ උසස් පෙළ ක්ලාස් එක මේ විදිහට කරගෙන යන ගමන් මුලින්ම අපි දවස් සතියකට පැය දෙකක් තමයි පුතාලා ක්ලාස් එක කරන්නේ. ඊට පස්සේ වාත් එක කතා කරලා අපි ඔයාලට ඉස්කෝලේ පටන් ගත්තට පස්සේ අපි මේක ඊට වැඩි අපිට ටිකක් වැඩි කරගන්න අපිට පුළුවන්කම තියෙනවා. එතකොට පුතාලා මේ N5, N4, N3 කියන මට්ටම් වලට අපි යනකොට උසස් පෙළ පන්තිය වෙනමම කරන ගමන් මැයි මාසේ ඉඳන් අලුතින් පටන් ගන්න මගේ ඔන්ලයින් පාඨමාලාවලට මම ඔයාලව නොමිලෙම සම්බන්ධ කරගන්නවා. එතකොට N5 එක, N4 එක, N3 එක ඉවර වෙනකොට ඒ කියන්නේ උසස් පෙළ කියන කොටස අපි ඉවර වෙනකොට N5 සහ N4 courses කරලා ඔයාලට උසස් පෙළට අමතරව ජපන් භාෂාවේ තියෙන මට්ටම් ටිකත් හදාගෙන මෙන්න මේවට අදාළව සර්ටිෆිකට්ස් ටික අපිට එකතු කරගන්නත් පුළුවන්. එහෙම කියන්න මම හේතුව තමයි පුතාලා. දැන් හිතන්නකෝ ඔයාට සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි කියන විෂයට A එකක් තියෙනවා. හැබැයි පුතා සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි විෂයට A එකක් තිබ්බා කියලා ඔයාට යුරෝපියන් රටවල් වලට යන්න බෑ. මට O level වලට A එකක් තියෙනවනේ. මට A level වලට A එකක් තියෙනවනේ. මට ටර්ම් ටෙස්ට් එකෙන් 98ක් තිබ්බනේ කියලා යන්න බෑ. ඒකට ඔයාලට තියෙන්න ඕනේ පුතාලා අනිවාර්යයෙන්ම IELTS කියලා එකක් බලනවා ඉංග්‍රීසි knowledge එක ඉංග්‍රීසි වල ඔයාගේ හැකියාව. අන්න ඒ වගේ ජපන් භාෂාවෙත් හැම වෙලාවෙම ජපන් භාෂාවේ ප්‍රවීණතාවය මනිනව පුතාලා JLPT සහ NAT කියන විභාග වර්ග දෙකකින්. JLPT සහ NAT කියන විභාග වර්ග වලින් බලනවා. ඔයාලා උසස් පෙළ දරුවෝ නිසා අපි මෙන්න මේ JLPT කියන විභාගය තමයි ලියවන්නේ ඔයාලට එක්ක. එතකොට මේ JLPT කියන විභාගය මුලින්ම ඔයාලා N5 මට්ටමට අදාළව JLPT කියන විභාගය ලියනවා. ඒ කියන්නේ ක්ලාස් එකට සම්බන්ධ වෙලා ඔයාලට පුළුවන් පුතාලා දෙසැම්බර් මාසේ N5 කියන විභාගයට මුහුණ දෙන්න. දෙසැම්බර් මාසේ. ඇයි ඉතින් අපි දෙසැම්බර් වෙනකන් ඉන්නේ? මැයි මාසේ පන්තියට සම්බන්ධ වුණාම මැයි මාසෙමයි ජූලි මාසෙමයි මයි මාසෙයි ජූනි මාසෙයි ජූලි යනකොට ඔයාලා N5 course එක කරලා ඉවරයි. නොමිලේ කරන N5 course එක කරලා ඉවරයි. හැබැයි ඒ ඉවර වුණාට අපි ඉතුරු මාස ටිකේ ඔයාලට papers කරලා JLPT කියන exam එක තමයි ඔයාලව apply කරන්න වල උසස් පෙළ දරුවෝ නිසා. ඊට පස්සේ ඒක අපි දෙසැම්බර් වල ෆේස් කරනවා. කොළඹ තමයි විභාගේ තියෙන්නේ. එතකොට ඔයාලට යන්න පුළුවන්. කොළඹට ගිහිල්ලා මේ N5 කියන exam එක අපි ෆේස් කරනවා. ඊට පස්සේ පුතාලා මේකේ රිසල්ට්ස් එන්න සාමාන්‍යයෙන් මාසයක් එකමාරක් වගේ කාලයක් යනවා. ඔන්න ඔය ටික තමයි පුතාලා අපිට කතා කරන්න තියෙන්නේ. ක්ලාස් එක සතියට පැය දෙකක් තියෙනවා මුලින්ම. හෙට ඔයාලට ආයතනයෙන් කතා කරලා ඔයාලා දිගටම පන්තියට සම්බන්ධ වෙනවද? කවදද පුළුවන් කියන දින ටික අහගනි.
ඊට පස්සේ මැයි මාසේ ඉඳන් ඔයාලට පුළුවන් මෙන්න මේ අපේ කෝසස් වලටත් නොමිලේ සම්බන්ධ වෙන්න. මොකද උසස් පෙළ දරුවන්ට මෙන්න මේ පාඨමාලාවන් අපි නොමිලේ තමයි කරන්නේ. ඒ වගේම තමයි ඔයාලගේ ලිපිණයට අපි මාසෙට අදාළ ටියුට් එක පෝස්ට් කරලා එවන එකක් කරනවා. courier service එකකින් තමයි අපි ඒක පෝස්ට් කරලා එවන්නේ. එහෙමත් නැත්නම් ඔයා රික්වෙස්ට් කරොත් පෝස්ට් ඔෆිස් එක හරහා අපිට පෝස්ට් කරලා එවන්න පුළුවන්කම තියෙනවා. හරිද පුතාලා? හරි. එතකොට දැන් අපි මම කියවන අද අපි ලොකු වෙලාවක් කරන්නේ නැහැ. අද අපි පැයක් විතර එකමාරක් පැයක් විතර තමයි කරන්නේ. එතකොට පුතාලා මම කැමති ඔයාලත් එක්ක අද චූටි පාඩමක කොටසක් කතා කරන්න. ඊට කලින් මට කියන්නකෝ මම විනාඩි 2ක් දෙන්නම්. මගේ chat box එක open කරලා තියෙන්නේ පුතාලා. මගේ chat box එක open කරලා තියෙන්නේ chat box එක open කරලා තියෙන්නේ හිමාෂි පෙරේරා කියන chat box එක. ඔයාලට මම විනාඩියක් 2ක් දෙන්නම්. මට කියන්න පුතාලා දැන් අපි භාෂාව ඉගෙන ගන්න කලින් උසස් පෙළ සබ්ජෙක්ට් එක ගැන හරි වෙනත් මොකක් හරි ජපන් භාෂාව ගැන ඔයාට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මැසේජ් එකක් දාන්න මට දැන් chat box එකට මැසේජ් එකක් දාන්න. එතකොට මම ඒක කියන්නේ අනිත් අයට පේන්නේ නැහැ. ඔයාලා මට මැසේජ් එක දාන්නේ chat box එකට. මම මේ ප්‍රශ්නෙට උත්තර එතකොට ඔයාලට කියන්න. මම විනාඩි 2කට මයික් එක මියුට් කරනවා. දැන් වෙලාව 8:04යි. විනාඩි 2යි 8යි 6යි. ඔයාලට තියෙන ඕනම ගැටලුවක් මේ විනාඩි 2කින් ඔයාලට ටයිප් කරලා දාන්න පුළුවන් මට. හරි පුතාලා දරුවෙක් අහලා තියෙනවා මේ ජපන් භාෂාවත් එක්ක ආර්ට්ස් වලට කරන්න පුළුවන් හොඳ සබ්ජෙක්ට් කීපයක් කියන්න කියලා. මෙහෙමයි පුතාලා මම අර හොඳ සබ්ජෙක්ට් කියලා කියන එක නැතුව මම මෙහෙම කියන්නම්. දැනට දරුවෝ ගොඩක් තෝරාගෙන තියෙන සබ්ජෙක්ට්ස් මොනවද කියලා මම කියන්නම්. දැනට ඒ කියන්නේ මගේ උසස් පෙළ 2022 23 24 පන්තිවල ඉන අයියලා අක්කලා දැනට කරන කම්බිනේෂන්ස් ටිකක් මම කියන්නම්. එතකොට එතනදී ඔයාලා හොඳ සබ්ජෙක්ට් එක කියන එක ඇත්තට මම දකින්නේ උසස් පෙළට හොඳ සබ්ජෙක්ට් එකක් කරනවට හොඳ විෂයකට හොඳ විෂයක් කියනවට වැඩිය මම කැමතියි පුතාලා ඒක ඔයාගේ අනාගත ගමන් මාර්ගයට ගැලපෙන විෂයක් තමයි ඔයා තෝරගන්න ඕනේ. උදාහරණයක් විදිහට දැන් මට ක්ලාස් වලදී ගොඩක් හම්බ වෙනවා මියුසික්,
ඩාන්සින් ඒ වගේම තමයි වලට දක්ෂ ළමයි දක්ෂ ළමයි මට මුණ ගැහෙනවා. එතකොට ඒ දරුවෝ මියුසික් සමහර දරුවෝ ඉන්නවා ජපන් වෙස්ටර්න් මියුසික් හෝ මියුසික් කරනවා ඩාන්සින් කරනවා ජපන් මියුසික් ජියෝග්‍රැෆි එහෙම නැත්නම් ජපන් චිත්‍ර සිංහල ඊළඟට ජපන් නැටුම් මීඩියා ඔන්න ඔහොම කරන දරුවෝ මට මුණ ගැහිලා තියෙනවා. එතකොට එයාලට ජපන් යන්න හෝ කැම්පස් එකේදී ඉගෙන ගන්න ඕනේ. ඒ වගේම තමයි එයා ඩාන්සින් වලට හෝ මියුසික් වගේ ඉස්තටික් සබ්ජෙක්ට් එකකට සෞන්දර්ය විෂයකට දක්ෂයි. එහෙනම් ඒකත් කමක් නැහැ. ඊළඟට සමහර පිරිමි දරුවෝ හම්බෙලා ඉන්නවා මම දැකලා තියෙනවා මම. එයාලා ICT වගේ සබ්ජෙක්ට් වලට ගොඩක් දක්ෂයි. එයාලා කියනවා මේ හැමයි සෙන්සි අපි ICT කරන්න ගොඩක් කැමතියි. වෙයි ජපන් වලටත් කැමතියි කියලා කියනතර මම කියනවා ආයෙ එන කමක් නැහැ ICT. ගොඩාක්ම දකිනවා මම ජපන් කරන දරුවෝ ICT කරනවා. ජපන් ICT එක තව මොකක් හරි සබ්ජෙක්ට් එකක් කරනවා. මෙම වැඩිපුර කරන විෂයන් කියන්නේ ඊස්තටික් සබ්ජෙක්ට් කරනවා ජපන් එක, ඒ වගේ සෞන්දර්ය විෂයන්. ඊළඟට ICT තොරතුරු තාක්ෂණය IT කරනවා. ඊළඟට ගොඩාක්ම කරනවා ජෝග්‍රෆි මීඩියා. ජපන් ජෝග්‍රෆි මීඩියා. ජපන් සිංහල මීඩියා. ජපන් ජෝග්‍රෆි සිංහල. ඊළඟට ජපන් චිත්‍ර ජෝග්‍රෆි. ඔන්න ඔහොම ගොඩක් කම්බිනේෂන් තියෙනවා. ඒ වගේම තමයි විදේශ භාෂා විදියට මම දැකලා තියෙනවා මාතර ගාල පැත්තන ගොඩක්ම විදේශ භාෂාවලදී පුතාලා ඔය ෆ්‍රෙන්ච් වගේ සබ්ජෙක්ට්ස් කරනවා චයිනීස් වගේ සබ්ජෙක්ට්ස් කරනවා නුවර පැත්තේ මම ගොඩක් දැකලා තියෙනවා හින්දි වගේ සබ්ජෙක්ට්ස් කරනවා මාතර පැත්තේ හින්දි ටිකක් කරනවා අඩුයි කොළඹ නුවර සබ්ජෙක්ට් වලදී මම දැකලා තියෙනවා මේ හින්දි සබ්ජෙක්ට් එකක් විදියට කරනවා දැන් උසස් පෙළට දැන් කොරියනුත් ඇවිල්ලා තියෙන පුතාලා සබ්ජෙක්ට් එකක් විදියට භාෂාවක් කරන්නත් පුළුවන් ඒ වගේම තමයි මම කොමර්ස් කරන දරුවන්ටත් කරන්න පුළුවන් කියලා අර ජනප්‍රියම සබ්ජෙක්ට්ස් ටික තමයි මම දැකලා තියෙන සිංහල මීඩියා ජෝග්‍රෆි සෞන්දර්ය විෂයන් සහ ICT තමයි බහුලවම මම දැකලා තියෙන්නේ. ඒ වගේම තමයි තවත් ටිකක් මෙන්න මේ සබ්ජෙක්ට්ස් කරන්න බලාපොරොත්තු වෙනවා නම් ටිකක් වැඩිපුර මහන්සි වෙලා කරන්න ඕනේ සංඛ්‍යානය වගේ සබ්ජෙක්ට්. මගේ ඉඳලා තිනවා ස්ටැටික්ස් කරන දරුවෙක් දක්ෂ දරුවෙක් සංඛ්‍යානය ස්ටැටික්ස් හැබැයි අතරමඟදී සබ්ජෙක්ට් එක මාරු කරා. මම යාගේ අය කියලා දියක චුට්ටක් අමාරුයි සෙන්සේ. එයාම කියලා කිව්වා ඒක ඒත් ඒක ලේසියට ලස්සනට කරගන්න දරුවොත් ඉන්නවා. සංඛ්‍යානය කියන එක ඔයාලා කරන්න ඕනේ. සංඛ්‍යානය කියන එකත් කරන්න පුළුවන්. ඒක ටිකක් අමාරු සබ්ජෙක්ට් එකක්. ටිකක් නෙමෙයි ගොඩක් අමාරු ඉල්ලුවෝ. ඊළඟට ලොජික් උත් එහෙමයි තර්ක ශාස්ත්‍රය එකත් ටිකක් තමන්ගේ ඇත්තටම හැකියාවක් තියෙනවා නම් විශේෂ තද්ද කැමැත්තක් තියෙනවා නම් විතරක් ඒකක් කරන්න. ඊළඟට ඉංග්‍රීසි ලිටරේචර් තමන්ට හොඳට ඉංග්‍රීසි පුළුවන් නම් විතරක් ඉංග්‍රීසි ලිට් කරන්න. එහෙම නැත්නම් O level වලට ඉංග්‍රීසි ලිට් කරා, යාළුවෝ ඉංග්‍රීසි ලිට් කරා කියලා තමන්ට ඉංග්‍රීසි තාම ගලප ගන්න බැරි නම් ඉංග්‍රීසි ලිට් කරන්න එපා. ඉංග්‍රීසි ලිට් කරනවා නම් හොඳ සබ්ජෙක්ට් එකක්, ලස්සන සබ්ජෙක්ට් එකක් තමයි ඉංග්‍රීසි ලිට් කියලා කියන්නේ. හරිද? ඒකදී තව ප්‍රශ්න තියෙනවා නම් අහන්න. ඉස්කෝලවල ජපන් ගුරුවරු නැති වුණාට ජපනීස් සබ්ජෙක්ට් එකක් විදිහට කරන්න පුළුවන්ද කියලා අහලා තිනවා. ඔව් ගොඩක් ඉස්කෝලවලදී එහෙම තමයි. දැන් සමහරව දැන් මුල්ම කාලේදී මම කොළඹ 2019 A level පටන් ගත්තේ කියලා දැන් මම කිව්වා මාතරකේ නගරේ තමයි පටන් ගත්තේ. ඒතර මේ නගරේදී පුතා රාහුල සුජාතකේ ඒ දවස් චුට්ටක් හරිම අඩු ප්‍රමාණයක් තමයි A level සබ්ජෙක්ට් එකක් විදිහට කරේ. ඒකට ඒ වෙනකොට ගුරුවරු හිටියෙත් නැහැ සමහර ගොඩක් ඉස්කෝලවලදී. අපි ගොඩක් ඉස්කෝලවලට මුලින්ම ටර්ම් ටෙස්ට් 5+5 හදලා දුන්නා. දැනටත් එහෙම ඔන්ලයින් උත් ඔයාලට ඉස්කෝලේකදී ඔයාලගේ ඉස්කෝලේකේ රික්වෙස්ට් කරොත් අපිට ටර්ම් ටෙස්ට් පේපර්ස් උනත් හදලා දෙන්න පුළුවන්. ගොඩක් ඉස්කෝල වලින් එහෙම ගුරුවරු නැතත් ළමයි කැමති නම් ළමයි කියනවා නම් නෑ මට මේ සබ්ජෙක්ට් එක කරගන්න පුළුවන් කියලා විෂයක් විදිහට ජපන් භාෂාව තෝරගන්න පුළුවන්. හරි එහෙනම් මම අද නිකන් මේක ඔයාලට සමහරට ඔයාලා ගොඩක් දරුවෝ දන්නවත් ඇති. හැබැයි මම අද ටිකක් සබ්ජෙක්ට් එකක් විදිහට ඔයාලට ඉගෙන ගන්න තාම ඔයාලට ටියුෂන්කුත් නෑනේ. නෑ ඒ නිසා සබ්ජෙක්ට් එකක් විදිහට ඉගෙන ගන්නකොට ඉස්සෙල්ලා මම කියන්නේ ඊළඟ දවසට අපිට අවශ්‍ය වෙන පොත් ටිකක් පුතාලා ඔයාලට සබ්ජෙක්ට් එකට අපිට මේක දැන් මුල්ම දැන් මම පෙන්වන්න පුතාලා ඔයාලට කියෝකෂෝ සෙට් එකක් පෙන්වුවනේ ටෙක්ස්ට් බුක් සෙට් එකක් මම පෙන්නුවා කොරේස්නේ මෙන්න මේ ටෙක්ස්ට් බුක් සෙට් එක මම ඔයාලට පෙන්වන්නේ අච්චු පොත් ටික මේ ටික පටන් ගන්න අපිට ටික කාලයක් යනවා හරිද මෙන්න මේ පොත හේතුව තමයි මේ පොත ඔයාලට පෙන්වුවොත් පුතාලා මේක ලස්සන පාට රූප තියෙන ලස්සන පොතක් මේ පොත ඔයාලා බැලුවොත් ඔයාලට තේරෙනවා මම හරියට පෙන්නන්න. ඒක මම පේනකොට මාව ફોකස් වෙන නිසා මම මේ ළඟට පෙන්නන්න. මේකේ තනීකරම තියෙන පුතාලා ජපන් අකුරු විතරයි. ඒ නිසා එකපාරටම අපි මේ පොත කරන්න පටන් ගන්නෙ නැහැ. අපි ඉස්සරලම පටන් ගන්න පුතාලා
අඟල් වාගේ කොටු පොතක අකුරු ටික ලියලා අකුරු ප්‍රැක්ටිස් වෙලා මාසෙකින් පස්සේ තමයි පුතාලා අපි මාසයකින් එකමාරකින් පස්සේ තමයි අපි ඔන්න ඔය අච්චු පොත කරන්න පටන් ගන්නේ. ඊළඟ සතියේ පන්තියට සම්බන්ධ වෙනකොට අපිට ඕන වෙනවා පුතාලා අඟල් වාගේ කොටු පොතක්. අඟල් වාගේ කොටු පොතක් ඕනේ. අඟල් වාගේ කොටු පොතක්. ඊට පස්සේ ඕනේ පුතාලා පිටු 40 ලොකු පොතක් ගන්න එපා. පිටු 40 CR පොතක් ඕන. ඊට පස්සේ පුතාලා blank book එකක් ඕන. blank book එකක් කියලා කියන්නේ පුතාලා හිස් පිටු පොතක්. චිත්‍ර පොතක් වගේ සුදු පාට පිටු තියෙන පොතක් ඕනේ. මේ අඟල් භාගයේ පොත කොටු පොත ගන්න පුතාලා අපි අකුරු පුරුදු වෙන්න. පිටු 40 CR පොත ගන්න පුතාලා සටහන් ලියන්න. blank book එක ගන්න පුතාලා අපි kanji කියලා අකුරු જાතියක් තියෙනවා ඒව ලියන්න. එතකොට ඔයාලට පුළුවන් නම් ඔයාලා ඉන්න නගරේ තියෙනවා. හරිද? අඟල් භාගයේ කොටු පොතේ අපි අකුරු ලියන්නේ පැන්සලෙන්. ඒ නිසා මේකට අපිට ඕන වෙනවා පැන්සල්. පිටු 40 CR පොතේ අපි සටහන් ලියනකොට අපිට පෑන් අවශ්‍ය වෙනවා. ඒ වගේම තමයි මම උසස් පෙළ දරුවොත් එක්ක වැඩ කරනකොට මම චුට්ටක් ඉන්න මගේ ඒ ටික තියෙන මෙතන මගේ මේසෙ ඉස්සරහට මට විනාඩියක් දෙන්න මම. උසස් පෙළ පුතාලා කියන්නේ අවුරුදු දෙකක් තියෙන සබ්ජෙක්ට් එකක් නේ. හරිද? අවුරුදු දෙකක් තියෙන සබ්ජෙක්ට් එකක්. මම මුලින්ම ඇත්තටම මේ දැන් මම ඔන්ලයින් ක්ලාසස් කරනවා ගොඩාක්. මම හැබැයි ගොඩාක් ඔන්ලයින් ක්ලාසස් කරේ කෝස් විදියට. මම උසස් පෙළට ඔන්ලයින් ක්ලාස් එකක් නොකරන්න මුලින්ම තිබුණ හේතුව තමයි මං හිතුවා දරුවන්ට අවුරුදු දෙකක් ඔන්ලයින් කෝස් එකක් එකතු වෙලා ඉන්න බැරි වෙයි කියලා. හැබැයි ඒක මට එක්තරා ගුරුවරයෙක් කිව්වා නැහැ. ලංකාවේ දරුවෝ ගොඩාක් දැන් මේ මීඩියා කරන ගුරුවරයෙක් මට කිව්වා ලංකාවේ දරුවෝ ගොඩාක් හුරු වෙලා තියෙනවා දැන් අර තමන් කරනකොට සමහරවිට ෆිසිකල් ක්ලාස් යන ගමන් තව ඔන්ලයින් ක්ලාස් එකකට යන්න අර කාලය ඒ හැමදේම ඉතුරු නිසා ඔන්ලයින් ක්ලාස් වලට ගොඩක් දරුවෝ දැන් පහසුවෙන් සම්බන්ධ වෙන්න පුරුදු වෙලා තියෙනවා. මොකද දැන් එක සතියක් හරි ආවේ නැත්නම් රෙකෝඩ් එකක් හරි බලන්න පුළුවන් නේ කියලා කියන නිසා. එතකොට පුතාලා මම හරි කැමතියි දැන් උසස් පෙළ කියන්නේ පුතා අපේ දිග ගමනක් දිග රේස් එකක් මේක මීටර් 100 වගේ වේගෙන් දුවලා නවත්තන රේස් එකක් නෙමෙයි කෝස් එකක් කියන්නේ නිකන් මීටර් 100 රේස් එකක් වගේ ෆෝම් වෙලා ඒ වෙලාවේ දුවලා ඉවර කරන්න ඕන හැබැයි මේක නිකන් ගොඩාක් ලොකු මැරතන් එකක් වගේ මුලින්ම වේගෙන් දුවලා හරියන්නේ නැහැ අපි දිගටම අපේ નિયમિત වේගය පවත්වාගෙන යන්න ඕන ඒ නිසා මම හරි කැමතියි ඔයාලගේ පොතුත් හරි ලස්සනට තියෙන්න ඕන අපි මේ විදිය දැන් මේ උසස් පෙළ එක දේවල් මේ පේන්නේ නැහැ මේකට කරන්න මේ පාවිච්චි කරන පොතක්. එතකොට මම මේ විදිහට ලස්සනට එක ස්ටිකි අලවලා ස්ටිකි නෝට්ස් වලින් ඒක අලවගෙන පිළිවෙලට පාවිච්චි කරනවා. ඒ විදිහ ඔයාලත් මෙන්න මේකේ නෝට්ස් ලියන්න පටන් ගත්තට පස්සේ මගේ උසස් පෙළ දරුවෝ කරන දෙයක් මෙන්න මේ විදිහ ස්ටිකි නෝට්ස් තියනවා පුතාලා. ඔයාලත් එක පුළුවන් නම් මේක රුපියල් 120ක් විතර වෙන්නේ මේ ස්ටිකි නෝට් පැකට් එකක්. ස්ටිකි නෝට්ස් අරගන්න මේ විදිහ ස්ටිකි ගේ තමයි අපි ලියන්නේ. හරිද? ස්ටිකි නෝට්ස් වල ලියනවා. ඒ වගේම තමයි මේ විදිය නිකන් ඊට පස්සේ නේද අවුරුද්දට එහෙම අම්මාගෙන් අප්පච්චිගෙන් තෑගි හම්බුනොත් එහෙම සල්ලි මේ විදිහ ස්ටිකි නෝට්ස් වලට ගන්න පුළුවන්. ඒ වගේම තමයි පොත් පෑන් ටික ලස්සනට තියන මුලින්ම එක දමව්පියන්ට කරදර කරලා මේ විදිහව ඉල්ලන්න එපා. මං කියන්නේ මේ පස්සේ දැන් ඔයාලට අවුරුදු තෑගි හම්බෙනවනේ. ඒ තෑගි වලින් ගන්න මෙන්න මේ වගේ highlight pen set එකක් එහෙම අරගෙන පොත් ටික ලස්සනට තියාගන්න ඕන. අපේ පොත් මේසෙ සහ අපේ පොත් ටික ලස්සනට තියෙනකොට තමයි අපිට පාඩම් කරන්න ලස්සන හිතක් හැදෙන්නේ. ඔයාලා තාම චූටි බබාලා තාම ඔයාලා චූටි ළමයි. අයියෝ ඕනේ නැහැ නිකන් මං කළු පෑනෙන් ලියන්නම් එහෙම කියලා හිතන්න එපා. ඔයාලා ලස්සන චූටි ළමයි. ඒ නිසා ඔයාලට පුළුවන් වෙන්න ඕනේ ඔයාගේ පොත හරි ලස්සනට තියාගන්න. ඔයාට වගේම තව කෙනෙක් දැක්කට පස්සේ හරිම ලස්සනයි කියලා ඔයාගේ පොත පෙන්වන්න පුළුවන් වෙන්න ඕන. මතක තියාගන්න මම සතිය ගානේ ඔයාලගේ පොත් චෙක් කරනවා. ඔන්ලයින් උනාට කමක් නැහැ.
දවස ගානේ ක්ලාස් එකේ ලියන නෝට් එක මට අනිවාර්යෙන් එවන්න ඕන. සඳුදාට ඔයාලා මම සාමාන්‍ය නෝට් බලන ඩේට් එක දාගෙන තියෙන සඳුදා කියලා. සඳුදා ඔයාලා එව්වට පස්සේ මම අනිවාර්යයෙන්ම දවස් 3ක් 4ක් ඇතුළත ඔයාගේ සටහන් පොත චෙක් කරලා දෙනවා. ඒ නිසා ඒ විදිහට අපි පිළිවෙලට ලස්සනට කරගෙන යමු. ඒ නිසා මම මෙතනට කියන්න හැදුවේ මේ සටහන් ලියන්න පිටු 40 පොතකට වැඩිය ලොකු පොතක් ගන්න එපා. මේකට ඕනේ චූටි පොතක් අපිට. ඊට පස්සේ අනිවාර්යයෙන්ම මේ විදිහේ ලස්සන පාට පෑන් ටිකක් නැතත් පාට පෑන් ටික නැතත් මේ විදිහේ ස්ටිකියෝ ටිකක් නම් අපිට ඕන වෙනවා. ස්ටිකි නෝට්ස් ටිකක් ඕන. පොත් ටික ලස්සනට අපිට තියාගන්න නෝට්ස් ටික පැහැදිලිව මතක තියාගන්න. හරිද? කරන්න අපිට මෙන්න මේක අවශ්‍ය වෙනවා. හරිද? ඊට පස්සේ පුතාලා ඔන්න ඒ විදිහ අවශ්‍ය දේවල් ගන්න. ඊළඟට මෙන්න මෙතනට කංචි කියන එකට ඕන පුතාලා අපිට ප්ලැටිනම් එකක්. මම නිකන් ප්ලැටිනම් එකට උදාහරණයක් පෙන්නන්නම්. ඔයාලට කැමති ප්ලැටිනම් එකක් ගන්න පුළුවන්. කංචි කියලා කියන්නේ පුතාලා රූපාක්ෂර විශේෂයක්. අපි මේ රූපාක්ෂර ටික එකින් එක ඔයාලත් එක්ක ඉගෙන ගන්නවා. හරිද? මම මෙහෙම පෙන්නන්නම්කෝ. මෙන්න මේක තමයි පුතාලා අඟල් භාගයේ කොට පොත. ඊළඟ සැරේ පන්තියට මෙන්න මේ පොත අරන්. මෙන්න මේක තමයි අඟල් භාගය කියන්නේ. අඟල නෙමෙයි මේක අඟල් භාගය. හරිද? ඒ වගේම තමයි මෙන්න මේ බ්ලැන්ක් බුක් එකක් ගන්න කියලා කිව්ව අපි මෙන්න මේ විදිහට අකුරු පුරුදු වෙනවා. මේ තමයි දරුවෙගේ අකුරු පොත. මේ kanji පොතක්. මේ විදිහ අපි අකුරු පුරුදු වෙනවා. එතකොට මේ අකුරු ලියන්න අපිට කළු පාට මාක පෙන් එකක් ඕන. මෙන්න මේ වගේ මාක පෙන් එකක් නම් ගොඩක් හොඳයි. මෙන්න මේකත් ගන්න තියෙනවා කඩවල් වල. මේ නෝනේ මෙන්න මේක. හරිද? මෙන්න මේක ටිකක් හොඳයි මේ මාක පෙන් එක. මෙන්න මේක තමයි පෑන. මේක හොඳයි කියන්නේ මෙන්න මේකේ ටිප් එක ටිකක් ලොකුයි පුතාලා. ඔයාලට පේනවද? මේ කිරක් ඇඳාම ටිකක් ලොකුවට මේකෙන් ඇඳෙනවා. ඊළඟට එහෙම නැත්තම් මෙන්න මේ වගේ මාක පෙන් එකක් වුණත් කමක් නැහැ. මේකක් වුණත් කම නැහැ. ටිකක් මේ අර ටිප් එක ටිකක් මහතට තියෙන එකක් ගන්න. එතකොට අපිට අඳින්න ලේසි. මෙන්න මේක නම් ගොඩක් හොඳයි. මෙන්න මේ පෑන මම දන්නේ නැහැ මොකද කියලා. මාත් මේක ගත්තේ සරසවි බුක් ෂොප් එකකින්. අර ගත්තේ අපේ දරුවෝ ගොඩක් මේකෙන් අඳිනවා. මෙන්න මේ පෑන නම් ගොඩක් හොඳයි. මේක මම හිතන්නේ 100 ගානටද මොකද තියෙන්නේ මේ පෑන. පුළුවන් නම් පොඩක් ඒ පොතත් ගන්න බලන්න. මෙන්න මේ ටික තමයි දැනට අපේ ක්ලාස් එකට අපිට අවශ්‍ය වෙන පොත් ටික. මෙන්න මේ ටෙක්ස්ට් බුක් හොයන්න පුතාලා මම කියවනේ සරසවි බුක් ෂොප් එකේ තියෙනවා, සමුද්‍රා තියෙනවා, ගුණසේන තියෙනවා. කොළඹ වට දරුවෙක් නම් මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ මේ පොත් තියෙනවා. හරිද? 400ක් 450ක් 350ක් වගේ ගානකට මේක ගන්න පුළුවන්. මේක දැම්මම හදිසි නෑ මාසයක් ඇතුළත මේක අරන් තියාගන්න. මේ ටික නම් ඊළඟ දවසේ පන්තියට එනකොට ඕන වෙනවා. අපි එහෙනම් අද දවසේ මේ ජපන් භාෂාව කොයි වගේ සබ්ජෙක්ට් එකක්ද කියලා බලන්න. හැමදාම මම මුලින්ම ආරම්භක පාඩම විදියට උගන්වන පාඩම පටන් ගන්නවා. ජපන් භාෂාව කියන්නේ මොකක්ද කියලා අකුරු ලියන්න අද මම පටන් ගන්නෑ. මොකද මේ පොත් ටික අපි ළඟ නැති නිසා. භාෂාව කොයි වගේද කියලා ඉගෙන ගන්න චූටි කටුකොලයක් අරගන්න බලන්න. කටුවට ලියන කොලයක් අරගන්න බලන්න. මම පස්සේ මේකෙන් වැඩක් දෙන්නම්. පුතාලා අද මම ඔයාලට ඔයාලට උගන්වන්න යන පාඩම තමයි සංඛ්‍යාව. මේවා ලියන්න ඕනේ නැහැ කොයිවත්. බලාගෙන ඉන්නකෝ. සංඛ්‍යා වලට අපි කියන්නේ පුතාලා සූජි කියලා. ඔන්න සංඛ්‍යා සූජි. හරි බලාගෙන ඉන්න මිනිස්සු හිත එක දාසයි. පුතාලා ජපන් භාෂාවෙන් සංඛ්‍යා ගණන් කරනකොට අපිට ඕන වෙන්නේ පුතාලා මූලික ඉලක්කම් කීපයක් විතරයි අපිට ඕන වෙන්නේ. හරිද? ඔන්න බලන්නකෝ. පළවෙනි එක තමයි පුතාලා අංක 1. එකට කියන්නේ අපි ඉචි කියලා. 1 ඉචි. 2 දෙකට කියන්නේ අපි නි. 2 නි. 3 තුනට කියන්නේ පුතාලා අපි සන්. ඉචි නි සන්. ඉචි නි සන්. 4ට පුතාලා අපි යොන් කියලා කියනවා, ශී කියලා කියනවා. අපි දැනට යොන් කියන වචනය පාවිච්චි කරමු. 5 කියලා කියන්නේ පුතාලා go. 5 go. 6ට කියන්නේ පුතාලා අපි roku. 6 roku. ඉචි නි සන් යොන් go roku. ඉචි නි සන් යොන් go roku.
හතට කියන්නේ පුතාලා අපි නානා කියලා. හත නානා එහෙමත් නැත්නම් ශිචි. නානා එහෙමත් නැත්නම් ශිචි. ඉචි නී සන් යොන් ගෝ රොකු නානා. ඉචි නී සන් යොන් ගෝ රොකු නානා. ඊට පස්සේ අට කියලා කියන්නේ පුතාලා අපි හචි. අට හචි. නමයට කියන්නේ පුතාලා අපි කිව් කියලා. කිව්. නමය කිව්. 10ට කියන්නේ අපි ජු කියලා. 10 ජු. ඉචි නී සන් යොන් ගෝ රොකු නානා හචි කිව් ජු. ඉචි නී සන් යොන් ගෝ රොකු නානා හචි කිව් ජු. ඊට පස්සේ 100 හ්‍යකු. ඊට පස්සේ 1000 සෙන්. 10,000 මන්. හරි කියමු පුතාලා. ඉචි නී සන් යොන් ගෝ රොකු නානා හචි කිව් ජු හ්‍යකු සෙන් මන්. පුතාලා අපි ආයෙත් සැරයක් කියමු. මොයිචිදෝ ඊමාෂෝ. ඉචි නී සන් යොන් ගෝ රොකු නානා හචි කිව් ජු හ්‍යකු සෙන් මන්. මම අයින් වෙන්නම්. එතකොට ඔන්න බෝඩ් එක හොඳට ફોකස් වෙනවා. ඉචි නී සන් යොන් ගෝ රොකු නානා හචි කිව් ජු හ්‍යකු සෙන් මන්. ඉචි නී සන් යොන් ගෝ රොකු නානා හචි කිව් ජු හ්‍යකු සෙන් මන්. ඉචි නී සන් යොන් ගෝ රොකු නානා හචි කිව් ජු හ්‍යකු සෙන් මන්. පුතාලා මෙන්න මේ ඉලක්කම් ටික පුළුවන් නම් අපිට ඕනෙම සංඛ්‍යාවක් ගණන් කරන්න පුළුවන්. ඔන්න දැන් මම ඔයාලත් එක්ක ඕනෙම සංඛ්‍යාවක් ගණන් කරන්නයි යන්නේ. මම පළවෙනිම දෙක ගණන් කරලා පෙන්නනවා. ඊට පස්සේ මට ඔයාලා ඉතුරු ටික ගණන් කරලා කියන්න ඕන. උත්තර ටයිප් කරලා දාන්න ඕනේ. හැබැයි හරිද? ටයිප් කරලා දාන්න තු ඉන්න බෑ. නැත්තම් මම දන්නේ නැහැ ඔයාලට පුළුවන් ද බැරිද කියලා ඉස්සෙල්ලා ප්‍රශ්න අහන්න කියද්දි කීප දෙනයි යහුවේ. ඒ නිසා එහෙම බෑ. හැමෝම උත්තර දෙන්න ඕන. මම මේ ටික මේ පැත්තට දාන්නම් පුතාලා. එතකොට ඔයාලට බලා ගන්න පහසුයි. ඔන්න මම මේ ටික එතෙන්ට ගත්තා. දැන් හිතන්නකො පුතාලා අපි ගන්නවා ලොකු සංඛ්‍යාවක්. ඒක තමයි 49528 ඕනෙම සංඛ්‍යාවක් අපිට ගන්න පුළුවන්. මේ විදිහේ ඕනෙම සංඛ්‍යාවක් ගන්නකොට හරිද? මේ විදිහේ ඕනෙම සංඛ්‍යාවක් ගන්නකොට අපිට පුළුවන් පුතාලා මේක මේ මූලික විදිහට ගණන් කරන්න. ස්ථානීය අගය. එකේ ස්ථානය 10 ස්ථානය 100 ස්ථානය 10 ස්ථානය 10,000 ස්ථානය. මුලින්ම පුතාලා අපි ස්ථානීය අගය ලකුණු කරනවා. මුලින්ම මොකද පුතාලා අපි කරන්නේ? ස්ථානීය අගය ලකුණු කරනවා. බලන්න පුතාලා මොනවාද මේ ස්ථානීය අගය තියෙන්නේ කියන එක. ස්ථානීය අගය. හරිද? ස්ථානීය අගය. බලන්න එකේ ස්ථානය 10 ස්ථානය 100 ස්ථානය 10 ස්ථානය 10,000 ස්ථානය. දැන් ඉතින් අපි සිංහල ක්ලාස් එකක් නෙමෙයිනේ. එකේ ස්ථානයට අපි මොකද්ද කියන්නේ? එක ඉචි. 10ට මොකද්ද කියන්නේ? ජු. 100ට මොකද්ද කියන්නේ? හ්‍යකු. 1000ට මොකද්ද කියන්නේ? සෙන්. 10,000ට මොකක්ද කියන්නේ? මන්. එහෙනම් ඉචි ජු හ්‍යකු සෙන් මන්. 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 ඔන්න ඔය විදිහට. මෙතන ඉලක්කම් 1යි නම් තියෙන්නේ.
එකේ ස්ථානය විතරයි. ඉලක්කම් දෙකක් තියෙනවා නම් එකේ ස්ථානයයි 10 ස්ථානයයි. තුනක් තියෙනවා නම් එකේ ස්ථානයයි 10 ස්ථානයයි 100 ස්ථානයයි. ඉලක්කම් හතරක් තියෙනවා නම් 1 10 100 1000. ඔන්න ඔහොම අපිට වෙනස් කරගන්න පුළුවන්කම තියෙනවා පුතාලා. දැන් ඊට පස්සේ අපි මේක ගණන් කරන්න තමයි හදන්නේ. ගණන් කරන්නේ කොහොමද දන්නවද? මෙන්න මෙහෙමයි. ඔන්න බලන්නකෝ පුතාලා අපි ගණන් කරන හැටි. 4ක් 10,000 ඒවා 9ක් 1000 ඒවා 5ක් 100 ඒවා 2ක් 10 ඒවා 8ක් 1 ඒවා 4ක් 10,000 ඒවා 4ට කියන්නේ යොන් 10,000ට කියන්නේ මන් 4ක් 10,000 ඒවා යොන් මන් 4ක් 10,000 ඒවා යොන් මන් 9ක් 1000 ඒවා කිව් සෙන් 9ක් 1000 ඒවා කිව් සෙන් 5ක් 100 ඒවා ගෝ කියකු 5ක් 100 ඒවා ගෝ කියකු 2ක් 10 ඒවා නී ජූ 2ක් 10 ඒවා නී ජූ 8ක් 1 ඒවා 8යි 8ට කියන්නේ අපි 8. එහෙනම් යොන්මන් කියුසෙන් ගොහ්‍යකු නිජු 8. යොන්මන් කියුසෙන් ගොහ්‍යකු නිජු 8. එතකොට පුතාලා ඇයි අපි මෙතනට දැන් 4ක් 10,000 ඒවා යොන්මන් 9ක් 10 ඒවා කියුසෙන් 5ක් 100 ඒවා ගෝ කියකෝ 2ක් 10 ඒවා නී ජූ ඉතින් පුතාලා 8ක් 1 ඒවා හචි ඉචි කියලා කියන්නේ නැත්තේ ඇයි දන්නවද 4ක් 10,000 ඒවා කියන්නේ 40000යි 9ක් 1000 ඒවා කියන්නේ 9000යි 5ක් 100 ඒවා කියන්නේ කීයද පුතාලා 500යි 2ක් 10 ඒවා කියන්නේ කීයද පුතාලා 20යි 8ක් 1 ඒවා කියන්නේ කීයද 8යි එහෙනම් ඉතින් මෙතන 4 තිබ්බට මෙතන 40000යි මෙතන 9 තිබ්බට මෙයා 9000යි මෙතන 5 තිබ්බට මෙයා 500යි මෙතන 2 තිබ්බට මෙයා 20යි හැබැයි මෙතන තියෙන්නේ 8ක් 1 ඒවා කියන්නේ 8ම තමයි ඒ නිසා පුතාලා අපි එකේ ස්ථානයේදී ස්ථානීය අගය ලියන්නේ නැහැ මම තවත් එකක් කරලා පෙන්නන්නම් ඔයාලට මොහිතොස් තව එකක් අපි ගණන් කරමු 91 කොහොමද ගණන් කරන්නේ 1යි 10යි 9ක් 10 ඒවා 9ට කියන්නේ Q 10ට කියන්නේ ජු Q ජු 9ක් 10 ඒවා Q ජු එකක් 1 ඒවා කියන්නේ 1යි එකට කියන්නේ අපි ඉචි එහෙනම් Kiu ju ichi. Kiu ju ichi. はい。皆さん、一つしてみようか。අපි එකක් කරලා බලමුද? はい。皆さん、では言ってください. එහෙනම් කියන්න බලන්න මට. මෙන්න මේ ඉලක්කම මට ටයිප් කරලා දාන්න ඕනේ. හරිද? ටයිප් කරන්න පුළුවන් දැන් මේ පුළුවන් කියන දේ කරන්න. හරිද? මට ලියලා දාන්න ලියන්න ඕනේ නැහැ. Zoom එකේ chat box එකට ටයිප් කරලා දාන්න. මේ හිමාශි පෙරේරා කියන එකට හරිද මට ලියලා දෙන්න 264 නෑ 267 ඉක්මනට මට එවන්න බලන්න කොහොමද ගණන් කරන්නේ කියලා
හරි අපි බලමු දරුවෝ දාලා තියෙනවා පුතා මේ කවුද? දිත්තිරසන් නේද? පුතා ඔයා දාන්න ඕනේ මට මේ හිමාංශි පෙරේරා කියන එකට දාන්න. ගොඩක් හොඳයි. නී කියකු ගොඩක් හොඳයි. අමාෂා හරි, කිනුරි හරි, දිත්තිරසන් හරි. ගොඩක් හොඳයි. හයි ඊදෙසියෝ ගොඩක් හොඳයි. බලන්න පුතාලා කොහොමද අපි මේක ගණන් කරන්නේ කියලා? 1යි 10යි 100යි. 2ක් 100 ඒවා නී කියකු 6ක් 10 ඒවා roku ju 7ක් 1 ඒවා 7යි nana එහෙනම් ni hyaku rokuju nana ni hyaku rokuju nana ඊළඟ එකට මම යනවා තව එකක් මට ගණන් කරලා දෙන්න මේකත් ගණන් කරලා දෙන්න පුතාලා මට ගණන් කරලා දෙන්න බලන්න එහෙනම් 54 1යි 10යි 54 ගණන් කරලා දෙන්න පුතාලා මට දැන් හැමෝම ගොඩක් හොඳයි පුතාලා අපි බලමු උත්තර ටික ආපහු හායි ඊදෙසියෝනේ ගොඩක් හොඳයි කොහොමද පුතාලා අපි මේක ගණන් කරන්නේ go ju yon ඔන්න ඔය විදිහට තමයි පුතාලා සංඛ්‍යා ගණනයේ 160ක් විතර මෙන්න මෙතනින් කවර් වෙනවා. තව අපිට තියෙනවා සංඛ්‍යා ගණනයේදී බිංදුවේ ඉලක්කම හම්බ වෙනකොට කොහොමද ඊළඟට ඒකේව විශේෂයෙන් ගණන් කරන්නේ කොහොමද තව වෙනස් වෙන අවස්ථා තියෙනවා 300 600 800 වගේ වෙනස් වෙන ඒවා ගණන් කරන්නේ කොහොමද කියන එක අපි පස්සේ තමයි ඊළඟට තමයි කතා කරන්න යන්නේ. හරි එහෙනම් පුතාලා දැන් අපි චුට්ටක් මේ ගැන මම කතා කරන්න තියෙන දේවල් ටික කිව්වා. ඔයාලටත් මගෙන් මොකක් හරි දෙයක් අහන්න දෙයක් තියෙනවද කියලා කියන්න පුතා මට අවසන් කරන්න කලින් ওই විදිහටම chat box එකට දැම්මනම් හරි.
ඒ කියන්නේ ඔයාලට මොකක් හරි අහන්න දෙයක් තියෙනවද?何か聞きたいことがありますか? මොකක් හරි අහන්න තියෙන දෙයක් තියෙනවද? ගැටලුවක් හරි මොකක් හරි අහන්න තියෙන දෙයක් තියෙනවද පුතාලා? හරි. එහෙනම් මෙන්න මේක තමයි පුතාලා මගේ ටෙලිෆෝන් නම්බර් එක. කෝල්ස් නෙමෙයි මේක WhatsApp මැසේජ් මට පුළුවන්. කෝල් කරාම අපේ ස්ටාෆ් එකකින් මේකට ආන්සර් කරනවා WhatsApp නෙමෙයි normal කෝල් දාපුවා. හෙට දවසේ ඔයාලට කෝල් එකක් ගනි අනිවාර්යයෙන්ම ආයතනයෙන් අරගෙන ඔයාලගෙන් විස්තර අහයි. කොහොමද සම්බන්ධ වෙන්නේ? ඒක මට දිගටම සම්බන්ධ වෙනවා නම් ආයෙත් මම කියන්නේ මෙන්න මේ නම්බර් එකට මට මැසේජ් එකක් දාලා තියන්න කොහොමද ඔයාලගේ ටියුට් එවන්නේ ඒ දේවල් මට කතා කරගන්න තියෙන නිසා ඊළඟ පන්තියට කලින් දැනට මම ප්ලෑන් කරගෙන ඉන්නේ බදාදා හවසට ක්ලාස් එක කරන්න ඒ වගේම තමයි බදාදා කියන්නේ ඉස්කෝලේ පටන් ගත්තට පස්සේ බදාදා රෑ තමයි ක්ලාස් එක කරන්නේ ඊට අමතරව දැන් මේක නිවාඩු දවස් ටික නිසා බදාදා උදේ වරුව පුළුවන්ද ඒ කොහොමද කියන එකත් එක්ක අපි කතා කරගමු ක්ලාස් එකෙන් පස්සේ මට මේ නම්බර් එකට මැසේජ් එකක් දාන්න. ඔයාලගේ සබ්ජෙක්ට් තෝරාගන්න එක ගැන හරි, එහෙම නැත්නම් අහන්න දෙයක් හරි, ක්ලාස් එක ගැන මොකක් හරි කමෙන්ට් එකක් හරි තියෙනවනම්. ක්ලාස් එක කොහොමද, හොඳද නැද්ද කියන එක මට මෙන්න මේ නම්බර් එකට මැසේජ් එකක් දාන්න. අපි අදට පැයයි ක්ලාස් එක කරේ. ඔයාලට තාම පොත් එහෙම අපි මුකුත් අරගෙන නැති නිසා මම අරගන්න ඕන පොත් ටික කිව්වා ඔයාලට පුතාලා. මෙන්න මේ පොත් ටික තමයි අරගන්න ඕනේ පොත් ටික. ඊළඟට අපි ලෙවල්ස් ටිකත් එක්ක කතා කරා මේ ටික. හරිද? ඒ නිසා ඔයාලට අවශ්‍ය දෙයක් මෙන්න මේ නම්බර් එකට මට මැසේජ් එකක් දාන්න පුළුවන්. එහෙනම් අපි ආචාර කරන්න තමයි යන්නේ. ආචාර කරන්නේ ජපන් භාෂාවෙන් අපි කියන්නේ කොනිචිවා. කොනිචිවා කියන්නේ සුබ දවසක් කියලා කියන එක. සුබ දවසක් කියලා කියන විදිහ. ගෑනු ළමයි නම් අත් දෙක ඉස්සරහට, පිරිමි ළමයි නම් අත් දෙක දෙපැත්තට තියාගෙන හොඳ ලස්සන ගෙන්කිනා කව් එකකින් අපි පස්සේ කතා කරමු අයිසත් ගැන. ගෙන්කිනා කව් එකකින් අපි හොඳට කියනවා මිනාසන් කොනිචිවා. ඒ කියන්නේ හැමෝටම සුබ දවසක් වේවා. අපි එනම් මතා දෙවා ලයිෂු අයිමාෂෝ සයනාරා